සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් උන අදත් අරගෙන එලා තිනවා ෆොටෝ එඩිටින් ටියුටෝරියල් එකක්. ඉතින් අද ටියුටෝරියල් එක මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ වගේ තියෙන ෆොටෝ එකක්. මෙන්න මේ විදිහට හරිම ලේසියෙන් එඩිට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකට යූස් කරන්නේ Lightroom mobile application එක තමයි. ඉතින් ඔයාලා PC version එකක් තියෙනවා නම් ඒකෙන් උනත් මෙන්න මේ dark and moody black vibe එකට ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා එකටම කරන්න ඕන මෙන්න මේ විදිහට gallery එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට එඩිට් කරන්න ඕන ෆොටෝ එක මෙන්න මේ විදිහට gallery එකෙන් share කරගන්න ඕන Lightroom application එකට. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට Lightroom application එක open කරගන්න. ඉතින් මම මේවා දැන් install කරගන්න විදිය Play Store එකට ගිහිල්ලා අහිමෙම කියලා දෙන්නේ නැහැ. මොකද ඉන්නනම් මම කලින් videos ගොඩක් කරලා දිනවා. ඔයාලා පුළුවන් කැමති නම් photo editing වලට කැමති නම් channel එක දිගටම ඇතුළලා ඉන්න. ඊට පස්සේ කරන්න මෙන්න මේ විදිහට Lightroom application එක open කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකකට ඔයාලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ටුක්ටක් load වෙලා. ඉතින් මේ විදිහට load වෙන්න මම Premiere version එක use කරන හින්දා ඉතින් මෙන්න මේ විදිහට all photos කියන උඩ එක සැරයක් click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම දැන් share කරගත්තු photos එක මෙන්න මේ විදිහට උඩින්ම වැටලා තිනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහේ interface එකට වැටෙනවා. මෙන්න මෙතන තමයි අපේ editing interface එක තියෙන්නේ. පල්ලෙහෙන් තියෙනවා මෙන්න මේ විදිහට editing tool ටික. ඉතින් මම එකටම කරන්නේ මම මෙන්න මේ විදිහට light කියන tool එක open කරගෙන මෙන්න මේ විදිහට මෙන්න මේකේ expose එක මෙන්න මේ විදිහට රින පැත්තට රිය 0.20ක් වෙනකල් අඩු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ contrast එක මෙන්න මේ විදිහට ධන 10ක් වෙනකල් වැඩි කරගන්නවා. ඉතින් මේකේ මෙන්න මේ විදිහට highlight එක රින 10ක් වෙනකල් අඩු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහටම හදාගන්න මේ setting ටික. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට dark and moody vibe එකකට edit එක ගන්න. ඊට පස්සේ පුළුවන් මෙන්න මේ විදිහට shadows කියන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ධන 20ක් වෙනකල් වැඩි කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ white කියන tool එක ඔයාලා මෙන්න මේ විදිහට රින 100ක් වෙනකල් අඩු කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ black කියන tool එක ඔයාලා මෙන්න මේ විදිහට ධන 20ක් වෙනකල් වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට light එකේ adjustment එක කරන ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් light එකෙන් back වෙන්න. ඊට පස්සේ පුළුවන් මෙන්න මේ පල්ලෙහා තියෙන color කියන tool එකට යන්න. මෙන්න මේ color tool එකෙන් පුළුවන් අපිට basically මෙන්න මේ විදිහට color adjustment එක කරගන්න. ඊට පස්සේ මෙන්න මේකේ color grade එකක් මම කරන්න යන්නේ නැහැ. ඔයාලා කරම යන්න ඕනේ මෙන්න මේ mix කියන එකට. ඉතින් mix එකකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට orange color එකට මාරු වෙලා මෙන්න මේ luminance එක චුට්ටක් මෙන්න මේ විදිහට මේ කියන්නේ මේ girl ගේ body එකේ color එක කියන්නේ ඇඟේ පාට මෙන්න මේ විදිහට සුදු කළු කරගත්තා. මම මේ විදිහට චුට්ටක් වැඩි කරගන්නම් 18ක් වගේ වෙනකන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට yellow color එකට ගිහිල්ලා මම මෙන්න මේ විදිහට මේකේ hue එකයි මෙන්න මෙතන තියෙන saturation එක මෙන්න මේ විදිහට අඩු කරගන්නවා රින 100ක් වෙනකන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට green color එක මට තියෙනවා. මෙන්න මේ green color එකෙන් මම මේ විදිහට මෙන්න මේ විදිහට hue එකයි saturation එකයි රින 100ක් වෙනකන් අඩු කරගන්නවා. ඉතින් ඔයාලා වීඩියෝ එක පොඩ්ඩක් හරි skip කරන්න බා. final result එක අපිට සුපිරි ලස්සන ෆොටෝ එකක් ගන්න හැකි. ඊට පස්සේ මෙන්න මේ ලානිල් පාට එක ගිහලා ඒකේ hue එකයි saturation එකයි අඩු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට dark blue පාට එක ගිහලා ඒකේ hue එකයි saturation එකයි මෙන්න මේ විදිහට අඩු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අනිත් color දෙකෙත් මෙන්න මේ විදිහට අඩු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අඩු කරගෙන ඉවරනට පස්සේ මෙන්න මේකේ dark and ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් අද skip කරන්න බෑ. තව මේක edit කරන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ color panel එකෙන් මම අයින් වෙන්නම් done කියන එක ඔබලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට vibrance කියන එක මෙන්න මේ විදිහට රින 10ක් වෙනකල් අඩු කර ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ saturation කියන එකත් මෙන්න මේ විදිහට රින 10ක් වෙනකල් අඩු කර ගන්න ඕන. ඉතින් මෙන්න මේ saturation එක රින 10ක් වෙනකල් අඩු කරොත් එහෙනම් මෙන්න මේ person ගේ color එක වෙනස් වෙනවා. ඒ හින්දා මේ saturation එක පොඩ්ඩක් වලට පුළුවන් ධන 4ක් වගේ වෙනකල් වැඩි කර ගන්න. ඊට පස්සේ මෙන්න මේ body එකේ color එක අර තියෙන පාටම වගේ select වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට color tool එකෙන් back වෙලා මෙන්න මේක පල්ලෙහා වම් පැත්තට scroll කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට effect වලට යන්න පුළුවන් ඔයාලට. ඉතින් effect වලට ගිහලා මෙන්න මේ text කියන එක ඔයාලා මෙන්න විදිහට ධන 30ක් වෙනකල් වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ clarity කියන එක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ධන 10ක් වෙනකල් වැඩි කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ day has කියන tool එක ඔයාලා මෙන්න විදිහට ධන 10ක් වෙනකල් වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ vignette tool එක ඔයාලා පොඩ්ඩක් වැඩිපුර මෙන්න මේ විදිහට මෙන්න මේ ගතියක් වගේ වෙනකල් අඩු කරගන්න ඕන 25ක් වෙනකල් රින. ඉතින් එතකොට නිකන් අර ආතර වටින් dark ගතියක් එනවා. එතකොට මෙන්න මේ dark and moody ගතියට ඒ vibe එක හරියටම set වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් details වලට යන්න. details වලට ගිහලා මෙන්න මේකේ පල්ලෙහාට scroll කරලා මෙන්න මේ noise reduction කියන එක noise ගතිය මෙන්න මේ ෆොටෝ එකේ අයින් කරගන්න ධන 10ක් වෙනකල් වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ color වලත් noise ගතිය වැඩි කරගන්න අඩු කරගන්න මෙන්න මේ විදිහට ධන 10ක් වෙනකල් හදාගන්න මෙන්න මේක. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට optics කියන tool එකට ගිහලා මෙන්න මේ tick දෙකත් on කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා ෆොටෝ එක light ෆොටෝ එක ගන්න ඕනට පුළුවන් මෙන්න මේ විදිහට expose එක අඩු වැඩි කරගන්න. ඉතින් මේ edit එක මම කරලා ඉවරයි.
ඔයාලා ෆොටෝ එකකින් ලයිට් එක වැඩි ගතියක් තියෙනවා මෙන්න මේ එක්ස්පෝසර් අඩු කර ගන්න පුළුවන් ලයිට් එක මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් ඉතින් මම මේක මෙතනින් ඇඩ්ජස්ට් කරන්න යන්නේ නැහැ ඉතින් මෙන්න මේ විදිහ තමයි අපිට මේ තියෙන්නේ බිෆෝ ෆොටෝ එක මේ තියෙන අපි ඩාර්ක් ඇන්ඩ් බ්ලැක් මූඩි ගතියට ලස්සනට එඩිට් කරගත්ත ෆොටෝ එක ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ඕනම ෆොටෝ එකක් එඩිට් කරගන්න පුළුවන් ඉතින් කලිනුත් ගෙනල්ලා දිනවා ෆොටෝ එඩිටින් ටියුටෝරියල් ඔයාලා පුළුවන් ඒවත් බලන්න එහෙනම් ඉතින් අදට වීඩියෝ එකකින් ගිහිල්ලා එන්නම් අපි බලමු දැන් මෙන්න මේක සේව් කරගන්නේ කොහොමද කියලා මෙන්න මෙතන ෂෙයා බටන් එක ක්ලික් කරලා මෙන්න මේ සේව් ටු ඩිවයිස් එක දෙන්න ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ මේක තප්පර කීපයක් ඇතුළත ඔයාලගේ ගැලරියටම සේව් වෙනවා එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු ඔයගොල්ලොන්ට සුබ දවසක්